බලන්න මේ තේවතු ටික තියෙන ලස්සන. ඉතින් guys පිටිපස්සේ දැස්ස මාව බාගෙට වෙලාගෙන ඉවරයි. එකක් ගත්තා. මෙතන ටිකට් එක 150යි අපිට ලෝකල්ස් වලට. සිටියක් පේන්නේ මේ බලන්න. දැන් අපි ආමුද විසිටර්ස් ලාට 150යි, ෆොරිනර්ස් ලාට 500යි. කැම්පින් ෆී එක ඇවිල්ලා 3000යි. ඉතින් මෙහෙ එන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කැම්පින් කරන්න බලාගෙන ඉන්න. කැම්පින් එක්ස්පීරියන්ස් එක වෙනම ලෙවල් එකක්. සන්රයිස් එක සන්සෙට් එක දෙකම බලන්න පුළුවන්. හෙලෝ ට්‍රැවලර්ස්, නිමාවක් නැති සුන්දර ගමනාන්තයක්. ඉතින් ගයිස් අද අපි ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කේ. ඉතින් අද යන්නේ කොහෙද කියලා ඔයාලා thumbnail එක දකින්න ඇති. ඉතින් අද යන්නේ අපි 13 hill. ඉතින් මාර ලස්සන view point එකක්. මම සෑහෙන කාලෙක ඉඳන් යන්න plan කරන් හිටියේ. ඒත් යන්න බැරි වුණා. ඉතින් අද මම යනවා මේ පැත්තේ පොඩි වැඩකට. ඉතින් ඒ යන ගමන් vlog එකකුත් කරනවා. ඉතින් දැන් ඉන්නේ අපි කන්දෙනුවර පටන් ගන්න තැන. ඒ කියන්නේ මාතලේ ඉඳලා වත්තේගම පැත්තට කිලෝමීටර් 3ක් 4ක් වගේ එනකොට ලොකු පාලමක් එක්ක උඩට පාරක් එනවා. එතනින් කන්දෙනුවර පාර. ඒ කන්දෙනුවර පාර තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට යන්න තියෙන්නේ මේ ඉස්සරහ පාරේ. ඉතින් අපි ඉස්සරහට යමු. ඉස්සරහට මම කියන්නම් කොහොමද යන්නේ, කොතනදී වෙනස් පාර වෙනස් වෙන්නේ හැම විස්තරයක්ම. ඉතින් හොඳට මතක තියාගන්න. මාතලේ ඉඳලා වත්තේගම පැත්තට එනකොට මේ වගේ බෙන්ට් එකක් එක්ක වම් පැත්තට උඩට තමයි පාර ගන්න. ඉතින් අපි ඉස්සරහට යන් guys. ඉතින් guys ඔය පාරේ ඉස්සරහට එනකොට මාර ලස්සන පාරක් තියෙනවා. ඉතින් මේ දෙපැත්තට ගස් වැවිලා මාර සීතලයි. මාරම විදියට මාර ෆීලිං එකක් තියෙන එක. wow. ඉතින් guys අපි පාර පහු කරලා කිලෝමීටර් 2.5ක් 3ක් විතර උඩට එනකොට අපිට ඈතින් පේනවා අපි යන ප්ලේස් එක. ඉතින් අර තියෙන්නේ ඔන්න ඔය කන්ද උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පැත්ත view එක තමයි පේන්නේ. ඉතින් ඕක තමයි 13 hill view point කියන්නේ. ඉතින් ඒකට එහා පැත්තේ තනිකරම නකල්ස් තමයි තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි. ඈතින් පේනවා කබානක් හදන ගමන් මං හිතන්නේ ඒක තාම හදනවා. එතකොට ඉස්සරහට බලමු. ඒ කබාන පැත්තෙත් අපි vlog එකක් කරන්න. ඉතින් මේ පාරේ ඉස්සරහටම යන් guys. ඉතින් මාර ලස්සන පාරක් තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ. ඉතින් මේ පාරේ මෙහෙම ගිහිල්ලා මෙහෙම තමයි යන්න තියෙන්නේ. මම හිතන්නේ ওই පැත්තෙන් යන්න තියෙන්නේ. අපි ඉස්සරහට යන්. මම පාර ඉස්සරහ දෙකට බෙදෙනවා මට මතක විදිහට. ඉතින් ඉස්සරහට ගියාම මම පෙන්නන්නම් කොතනින්ද බෙදෙන්නේ, කොහෙටද යන්න ඕන කියලා. ඉතින් ඒ ඔක්කොම බලන්න වීඩියෝ එකෙම ඉන්න. ඒක මාර ලස්සන ඒරියා එකක් guys. ඉතින් මේ පාරේ යනකොටත් මාර ෆීලිං එකක් තියෙන්නේ. හවුස් ලස්සන කෝවිලක් තියෙනවා. ඉතින් මේ බලන්න. ඉතින් අර පාරේ උඩටම එනකොට මේ වගේ කෝවිලක් හම්බ වෙනවා. ඉතින් පාරේ ඔයාලට එකක් මතක තියාගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නපු බෝඩ් එක හොඳට මතක තියාගන්න. මේ බෝඩ් එකෙන් පෙන්නලා තියෙන පාර දකුණු පැත්තට තමයි යන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මේ හන්දිය. මේකට ඇවිල්ලා කන්දෙනුවර හන්දිය කියලා කියන්නේ. ඉතින් කන්දෙනුවර මේ පාරෙන් කෙලිම දැන් මම ඇවිල්ලා තියෙන පැත්තට තමයි දාන්න ඕනේ. කියන්නේ දකුණු පැත්තට. මේ වගේ මේ පැත්තට තමයි යන්න තියෙන guys ඉස්සරහට. බලන්න මේ තේවතු ටික තියෙන ලස්සන. මේ vibe එක මරු. මම හරි ආසම් vibe එකක් මේක. ඉතින් guys දැන් අපි ප්ලේස් එකට අවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම කියපු තැන. ඉතින් මේ පාරේ උඩටම එනකොට පාර අයිනෙන් බෝඩ් එක තියෙනවා. මේ තියෙන්නේ 13 hill view point කියලා. ඉතින් මේකේ බෝඩ් එක දාලා තියෙනවා. මෙතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකේ දාලා තියෙනවා hiking camping off road track කියලා. කැම්පින් කරන්නත් පුළුවන්. හයික් එකක් තමයි. මේක පොඩ්ඩක් අමාරුයි. මං හිතන්නේ ටිකක් වාහන වලට පොඩ්ඩක් යන්න පුළුවන් 4 wheel වාහන වලට විතරයි. කියන්නේ off road යන වාහන වලට විතරයි යන්න පුළුවන්. ඉතින් මාර ලස්සනයි මේ පැත්ත. ලස්සනයි කියන්නේ මේ බලන්න guys. මේ අපි ආපු පාර. ඉතින් මේ තියෙන තනිකර තේවතු. මේක සාමාන්‍ය ඩ්‍රෝන් ෂොට් එකකින් බලන්න තියෙනවා නම් ලස්සනට බලන්න පුළුවන්. මොකද මේ පළාතම තියෙන තේවතු තමයි. ඉතින් මීට එහා පැත්තේ තියෙනවා නිකන් මාන ගස් වගේ පඳුරු. ඊට එහා පැත්තේ තමයි තියෙන්නේ අපි යන්න ඕන ප්ලේස් එක. මම හිතන්නේ මේකට ටිකට් එකක් ගන්නවා. මෙතනින් ඇතුල් පාරේ යන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට යන් ඉස්සරහ ටිකට් කවුන්ටර් එක ගාවදී හම්බෙමු.
ගයිස් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ මාරම ලස්සනයි. පොඩක් අවුවසරයි. ඉතින් මේ තියෙන මේ සයිඩ් එක තමයි. මම හිතන්නේ අපි ආපු පාර අර පැත්ත. අද නම් කට්ටිය නෑ මං නිවාඩු දවසක් නම් මේ පැත්තේ හැරෙන්නවත් බෑ කියලා තමයි කියන්නේ කට්ටිය. ඉතින් මෙතන ගහලා තියෙනවා One Tree Hill කියලා. මෙතන තියෙන children park එකක් වගේ. මෙතනත් ගහලා තියෙනවා One Tree Hill කියලා. ඉතින් මාර ලස්සනයි. මෙතන තියෙනවා මේකේ prices දාලා තියෙනවා ටිකට් වලට. මේ කැම්පින් කරන්නත් පුළුවන්. ලෝකල් විසිටර්ස්ලාට 150යි, ෆොරිනර්ස්ලාට 500යි. කැම්පින් ෆී එක ඇවිල්ලා 3000යි. එන්ට්‍රන්ස් ටිකට් මම හිතන්නේ ගාණක් නැහැ. කැම්පින් ඉන්නවා නම් 3000ක් ගෙවන්න තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි. මෙතන ටිකට් එක ගන්න ඕන. අපි තාම ටිකට් එක ගත්තේ නැහැ. සෝරි මම. ඉතින් මම ටිකට් එකක් අරගෙන අර පැත්ත view point එක පැත්තට යනවා. ඉතින් යන් ගයිස් අපි. මෙතන පොඩි ළමයින්ට සෙල්ලම් කරන්නත් තියෙනවා හොන්චිලාවක්. හයි. හොන්චිල වදිනවද? හොන්චිලාට රිංගලා. good. ඉතින් ටිකට් එක අරගෙන අයියා මේ පැත්තේ මොකුත් නැහැ නේ. උඩ මොකුත් නැහැ නේ. ඒකද view point එක right. යන්න පුළුවන් නේ. okay thank you. ඉතින් මේක තමයි view point එක. මේ පැත්තත් මම හිතන්නේ ලස්සනට හදලා තියෙනවා view එක. අපි මේ පැත්තෙත් බලමු. ඉතින් බලන්න තමයි තියෙන දවසම. ඉතින් මාර ලස්සනයි මෙතන මාර නිදහස්. මම ආසම කෑමකුත් තියෙනවා. කොහෙ ගියත් මට හම්බෙන දෙයක් තමයි මේ. ජෑම්පේර. இது கேம்பிங் இருக்கா ஹெடுமா இதில் கேம்பிங் இருக்கா அந்த பக்கம் இருக்கு මේක කැම්පින් කරන්න ප්ලේස් එකක් කියලා කියන මම හිතන්නේ view එක බලන්නත් එක්ක හදපු එකක් මම හිතන්නේ. අපි ඒක ඇතුළටත් යන් ටිකට් එක අරගෙන. 150 නේ අයියෝ. 50ක් තියෙනවා නේද? thank you. ඉතින් guys ටිකට් එකක් ගත්තා. මෙතන ටිකට් එක 150යි අපිට ලෝකල්ස් වලට. ඒක උඩ නම් කැම්පින් කරන්න ප්ලේස් එකක් නැහැ. කැම්පින් කරනවා නම් එක්කෝ මම හිතන්නේ view point එක උඩටම තමයි යන්න ඕන. අපි උඩට ගිහින් බලමු. චුච්චු. ඉතින් view point එක පැත්තේ තමයි බලන්න මම හිතන්නේ මේ පැත්ත තමයි ලස්සන. ඉතින් හරි ලස්සනයි මේ යන පාරත් යාලා හදලා තියෙනවා හරි ලස්සනට. ඉතින් උඩට යන් අපි. උඩට ගිහින් බලමු. ඉතින් මාර ලස්සනයි. මෙතන නම් බලද්දි පල්ලෙහා මම හිතන්නේ මේ දුර පන්සලක් පේනවා. මේ පැත්තේ තමයි සෙම්බුවත්ත තියෙන්නේ. මේ පැත්ත වත්තේගම පැත්ත. මේ පැත්ත මාතලේ පැත්ත. ඉතින් අද ගොඩක් කට්ටිය නැහැ. මොකද අද වීකෙන්ඩ් එකක් නෙවෙයිනේ. වීක් ඩේස් වල කොහොමත් කට්ටිය අඩු ඇති. මාර අවුවක් තියෙන්නේ. ඉතින් උඩ ඉඳන් බලද්දි පේන්නේ මේ විදිහට පල්ලෙහා. ඉතින් අපේ වෙලාව එච්චර හොඳ නෑ. වැස්සක් එනවා අර පැත්තෙන්. ඔයාලට පේනොත් අන්නේ මේ කෑල්ල සම්පූර්ණ වැහිලා තියෙන්නේ වැස්සෙන්. වැස්ස මේ පැත්තට එනවා පොඩි පින්නක් වදිනවා දැනට අපිට. මාතලේ පැත්තට අවුව. දිගන පැත්තට වහිනවා. ඉතින් මෙහි කැම්පින් කරන එන කට්ටියට තව chance එකක් තියෙනවා guys. මෙහි මේ washroom තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල කැම්පින් ඒරියාස් වල තියෙන ප්‍රශ්නේ තමයි washroom. ඉතින් මෙහෙත් washroom තියෙනවා. ඉතින් washroom තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැබැයි washroom එකේ තියෙන තැන තමයි ප්‍රශ්නේ. එන්න මෙතනදී තියෙන්නේ කොහොම යන්නද කියලා හිතා ගන්න. මම හිතන අර පැත්තේ පාරක් ඇති. ඉතින් view එක බලන ගමන් තමයි টয়ලට් එකට යන්න තියෙන්නේ. පොඩි කතාවක් තියෙන টয়ලට් එකේ දොරක් නැහැ කියලා. ඇත්තද දන්නේ වෙන්නත් ඇති. ඒතකොට මේ පැත්ත බලාගෙන වැඩේ කරගන්න තියෙන්නේ. බලන්න මේ පැත්ත තියෙන ලස්සන. මෙතන
ගෙවල් වගේක් තියෙනවා. මේ හැම තැනකර කඳු ඊට පස්සේ පාරවල් මේ හැම තැනම කඳුයි පාරවලුයි තමයි. මාර ලස්සනයි. ඉතින් මේවා තියෙන්නේ බලාගෙන විඳින්න තමයි. මේ දවස් ඉච්චර මේකක් නෑ මොකද අර අන්ධකාරෙත් එක්ක ලොකු ලස්සනක් නෑ. නැත්තම් මෙතනට අවුව වෙట్లా තිබ්බනම් මේ කඳු ටික මාර ලස්සනට පේන්නේ. ඉතින් මෙහෙ එන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කැම්පින් කරන්න බලාගෙන ඉන්න. කැම්පින් එක්ස්පීරියන්ස් එක වෙනම ලෙවල් එකක්. සන්රයිස් එක සන්සෙට් එක දෙකම බලන්න පුළුවන් දෙපැත්තෙම. මාර ලස්සනයි. කන්ද මුදුනේ තියෙන නිසා මේ පැත්තෙත් තියෙනවා. මෙතන පොඩි කැලලක් තියෙනවා. ඔතනින් නම් බලන්නත් පුළුවන්. මෙතන කැම්පින් ඒරියා එකක් තමයි මේක. ටෙන්ට් ගහන්න පුළුවන්. මේ වගේම ගොඩක් තැන් තියෙනවා. ඒක ගොඩක් කට්ටියට ඉන්න පුළුවන්. අර පැත්තේ කැම්පින් කරන්න බෑ. කැම්පින් කරන්න තියෙන view point එක විතරයි. මොකද එතන ෆ්ලැට් ප්ලේස් එකක් නෑ. ඒක නිසා එතන කැම්පින් කරන්න බෑ. ඉතින් මාර ලස්සනයි. අර පැත්තේ තනිකර වැස්සෙන් වැහිලා තියෙන්නේ දැන්. තව චුට්ටකින් අපිටත් නාන්න වෙනවා. මෙතනින් තව පල්ලෙහාට පාරක් යනවා. මං හිතන්නේ තව ප්ලේස් එකක් ඇති පල්ලෙහා. චුට්ටක් ඉන්න ඔයාලට වෙන්නන්න. ඔව් මේ පැත්තේ තියෙනවා ගයිස් ප්ලේස් එක. හරිද? ඉතින් එතන ඉන්නත් පුළුවන්. එතන නම් නිදහස්. එතනම මෙහා පැත්තේ තව කැම්පින් කරන්න ප්ලේස් එකක් තියෙනවා. මෙන්න මේ හරිය වගේ. ඒතර එතන කැම්පින් කරන්නත් පුළුවන්. ඉතින් හරි ලස්සනයි මෙතන මාරම රිලැක්ස්. ඉතින් මේ ඒරියා මේ පැත්තට આવුව මේ පැත්තට ඕන් දැන් ඉස්සලා තිබ්බා වගේ දැන් පේන්නේවත් නැහැ. තනිකර කළුම කළුයි. ඉතින් ඕක තමයි ලස්සන. අන්ධකාරයයි, කොළ පාටයි, නිල් පාටයි, වැස්සයි කියන්නේ වෙනම ලෙවල් එකක්. ඔන්න වැස්ස දැන් අපි හොයාගෙන එනවා. අපිත් ඉඳලා ඇවිදින්න එක ආවා විතරයි. වැස්ස අපි හොයාගෙන එනවා. ඉතින් අද නාන්න තමයි තියෙන්නේ. අද ආපු වැඩේත් කරගන්න වෙන්න පාටක් නැහැ. ඉතින් guys පිටිපස්සේ වැස්ස මාව බාගෙට වෙලාගෙන ඉවරයි. ඉතින් මේ බලන්න ඒක මං දන්නේ නැහැ මේ ෆෝන් එකට පේනවද කියලා. ඒත් මේක මාරම ෆීලිං එකක්. වැස්ස දෙන්නේ කරනවා දවසම ඉන්න බලෝ. මේ හරිය තියෙන වැස්ස මේ පැත්තටත් එහෙමයි වලාකුළු යනවා. පට්ට ලස්සනයි. ඉතින් guys වැස්ස පටන් ගත්තා. මං තෙමෙනවා. අම්මෝ. මේ තියෙන කැම්පින් සයිට් එක. මේක තමයි කැම්පින් ඒරියා එක. නම් ඉන්නත් බයයි මේ සාඩු ගහපු මේකක් තියෙන්නේ. ඉතින් අර පැත්තට වහිනවා. දැන් කිසි දෙයක් පේන්නේ නැහැ guys. දැන් සම්පූර්ණ වැහිලා ඉන්නේ. අපිත් සම්පූර්ණ තෙමිලා ඉන්නේ. ඉතින් මෙතන චුට්ටක් වෙලා ඉන්නවා වැස්ස පායනකම්. හැබැයි තෙමෙනවා මේක අර මේ පින්නට තෙමෙනවා. ඒක විතරක් නෙමේ තහඩු ගහපු වැටක් මේ හට් එකක් තියෙන්නේ. ඒකත් තහඩු උඩට ගිහින් වැටෙනවා. එතනත් පොඩ්ඩක් ඉන්න බයයි. හැබැයි වැස්සට තෙමුණත් ඒක මාර ෆීලිං එකක් කියන්න තේරෙන්නේ නැහැ. පට්ට. guys දැන් නම් මෙතන ඉන්නත් හරි බයයි. මාර හුලඟක් තියෙන්නේ මේ. තහඩුත් ගැලවිලා යනවා. කොහොමද guys? දෙයක් පේන්නේ මේ බලන්න. මේක අපි ආපු දැන කිසිම දෙයක් පේන්නේ වහිනවා. මීදුමෙන් සම්පූර්ණ මේ කන්දම වැහිලා තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි. පැත්තේ ඉස්සලා පෙනිච්ච කිසිම කෙනෙක් දැන් පේන්නේ. ඉතින් guys ඉස්සලා පෙනුන කිසිම දෙයක් දැන් පේන්නේ නැහැ. ඉතින් ඔයාලට පේන්නේ මේ සම්පූර්ණ මේ කන්දම මීදුමෙන් වැහිලා තියෙන්නේ. මේ පැත්තේ තමයි view point එක තියෙන්නේ. view point එක පේන්නේ නැහැ. දැන් අතන පාරක්වත් පේන්නේ නැහැ. දැන් අපි ඉන්න තැනත් එහෙමයි. අපි හිටපු හට් එකේ තාඩුත් ගැලවිලා ගියා. ඒ තරම් මාර කුලඟක් එක මීදුමක් පේලා තියෙන මේ කැලේ මාර ලස්සනයි. පට්ටම ෆීලිං. ඉතින් දැන් කිසි දෙයක් පේන්නේ නැහැ. විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. මාර ලස්සනයි. මේ බලන්න කුලඟයි මීදුමයි විතරමයි. කිසිම දෙයක් පේන්නේ නැහැ.
දැන් ක්ලියර් වෙනවා guys. මේ වෙනවා. අර පැත්තේ ඉන්න කට්ටිය පේනවා. අර මල්ලි කෙනෙක් ඉන්නවා. අර ගල උඩ හිටගෙන ඉන්නවා යා. මං හිතන්නේ අපේ මගේ බයික් එකේ හෙල්මට් එකේම දැන් නැතුවත් ඇති. ක්ලයිමේට් එක කියන එක කියන්න තමයි වගේ විශ්වාස කරන්න බෑ මේ තියෙනවා මේ වෙනස් වෙනවා වැස්සක් තිබුණා දැන් මීදුම එහෙම අයින් ගිහලා දැන් අර පැත්තේ අවුවක් කරලා තියෙනවා මාර ලස්සනයි ඉතින් තව ටිකක් බලමු අපි අවුව වැටුනොත් තව ලස්සන බලා ගන්න ඉතින් guys මේහෙට One Tree Hill කියලා නම හැදිලා තියෙන්නේ මට හිතන විදිහට මම හරියටම දන්නේ නැහැ මේ අර උඩ තියෙන view point එක ඒකේ එක ගහක් විතරයි තියෙන්නේ මේ පැත්තටම එක ගහක්වත් නැහැ කඳු මුදුනේ ඉතින් මම හිතන්නේ One Tree Hill කියලා නම හැදිලා තියෙන්නේ ඒ වෙන්න ඕන අර ටිකට් කවුන්ටරේ හිටපු අයියා නම් කිව්වේ එහෙම තමයි කියලා ඉතින් සමහර මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් නැත්තම් විස්තරේ දාන්න මම හරියටම දන්නේ නැහැ මට හිතන විදිහට එක ගහක් තියෙනවා අර තියෙන්නේ ඔන්න ඔය ගහ විතරයි තියෙන්නේ ඉතින් මම හිතන්නේ ඒක නිසා මෙතනට නම හැදිලා ඇති One Tree Hill කියලා. ඉතින් අතරම මාර ලස්සනයි. දැක්කා ඔයාලා දකින්න ඇති ක්ලයිමේට් එක හරි ඉක්මනට වෙනස් වෙනවා. අපි එනකොට මාර අවුවක් තිබ්බේ නගින්නවත් බෑ. ඊට පස්සේ වැස්සා. දැන් ඇවිල්ලා මීදුම අර නිකන් දැන් අර අන්ධකාරයෙන් වගේ ටිකක් තියෙනවා. පොඩි පිනි වැස්සක් යනවා. පිනි වැස්සක් නෙවෙයි පොඩි පිනි පොද වැස්සක් sorry ඉතින් හෙම්බිරිස්සාවකුත් හදන ඒ ටිකට ඉතින් මාර ලස්සනයි මේ මම ඉන්නේ One Tree Hill කියලා ගහලා තියෙනවා මේ ගලේ හරි ලස්සනයි ඉතින් guys vlog එක මෙතනින් ඉවර කරන්න වෙනවා මොකද ටයිම් එකක් නැහැ දැන් යන්නත් ඕනේ නිසා ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න subscribe කරපු නැති කෙනෙක් මේ වීඩියෝ එක දකිනවා නම් subscribe කරන්න ඉක්මනටම තව තැනකින් හම්බෙමු ඉස්සරහට දෙකටම වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මොකද වැඩත් එක හරි busy ඉතින් තවත් තැනකින් ඉක්මනටම හම්බෙමු හැමෝටම ආදරේ